හොඳ ලොකු පාඩමක් මොනවාද 11 වසරේ 6 වෙනි පාඩම. තියෙනවද බයොලොජි පාඩමක්. දරුවෝ මේකේ මොනවද වෙන්නේ සියලුම පද්ධති ගැන මොනවද ඉගෙන ගන්න තියෙනවා. තියෙනවා කතාව රුධිර සංසරණය, ආහාර ජීර්ණ ක්‍රියාවලිය, ශ්වසනය සියලුම කතා ටික තියෙනවා. ඒතර ඔය පාඩමෙන් නම් අනිවාර්යෙන් මොනවද වෙන්නේ? ප්‍රශ්න එනවාමයි. තියෙනවද ඔක ලොකු පාඩමක්. ඒතර ඔක අනිවාර්යෙන් දැනගන්න ඕනි. එහෙනම් මම ඒක කරන්න කියලා හිතුවා. එහෙනම් අපි එකට කරමු කොටස් වශයෙන් කරමු. තියෙනවද හරි. ඒතර මුලින්ම කතා කරන්නේ ආහාර ජීර්ණ පද්ධතිය. ඒතර ආහාර ජීර්ණ පද්ධතිය කියන්නේ තේනවද? දැන් අපි කෑම කනවානේ. ඒතර අපි කෑම කෑවට තේනවද? ඒ කාපු කෑම මොනවද ඇඟ ඇතුලේදී මොනවද වෙන්නේ? අපිට ශක්තිය නිපදව ගන්න අවශෝෂණය කරගන්න බෑ. ඇඟ ඇතුලට ගන්න ඕනේ. ඒතර ඇඟ ඇතුලට ගන්න අර ලොකු කෑම ගන්න පුළුවන්ද? දැන් ඔයාලා අර කන වෙලාවට මාස් කටුයි නේද? අර පත බත් ගුලි අර මේවා එන්න ගොඩක් කනවා. තේනවද? ඒතර ඔය ඔක්කොම ඒ විදිහට ඇඟ ඇතුලට උරා ගන්න පුළුවන්ද? එහෙම උරා ගන්න බෑ. තේනවද? ඒවා ලොකු වැඩි. අනික පිස්ටය, පිටි කෑම, ප්‍රෝටීන් අරම වතුරේ දිය වෙන්නේ නැහැ. හොරයි. තේනවද? තෙල් එහෙම වතුරේ දිය වෙන්නේ නැහැ. තේනවද? ඒතකොට ඒවා එකපාරට අපේ ඇඟට ගන්න පුළුවන්ද? ගන්න බෑ. ඒ හින්දා මොකද ගන්නේ? ඉස්සෙල්ලාම යාලා චූටි කෑලි වලට කඩලා ඉන්න ඕනේ. තේනවද? ඒ කියන්නේ යාන්ත්‍රිකවත් පොඩි භෞතික විදිහට පොඩියට කඩනවා. තේනවද? හරිද? කඩලා ඊට පස්සේ ඒවා රසායනිකවත් වෙන පොඩි සංයෝග බවට පත් කරලා තමයි ඇඟ ඇතුළට ගන්නෙ. තේනවද? අන්න එහෙම මොනවද? විශාල සංයෝග ශරීරයේ ඇතුලේ පොඩි සංයෝග බවට කඩලා ශරීරයට උරා ගැනීම, එහෙම නැත්නම් අවශෝෂණය කර ගැනීම තමයි මොකද්ද? අපි කියන්නේ ආහාර ජීර්ණ ක්‍රියාවලිය කියලා. තේනවද? ඔවා හදලා ලියන්න. ඔවා නිකන් අර ඔළුවට මං කියන්නේ හැම වෙලේම ඔළුවට දාගන්න අයිඩියා එක. ඒතකොට ඒක විභාගෙදී හොඳට ඔයාට ඔළුවට ගිහිලා තියෙනවා නම් ඔයාට විභාගෙදී ඔක හිතලා මොනවද? අර නිර්වචනයක් ඔයාට ලියන්න පුළුවන්. ආහාර ජීර්ණ ක්‍රියාවලිය කියන්නේ මෙන්න මේක කියලා. අර අයිඩියා එකක් තිබ්බනම් ඇති දරුවෝ හොඳටම. තේරෙනවද? හරි. ඊට පස්සේ එතකොට දැන් කොහොමද වෙන්නේ? ආහාර ජීර්ණ ක්‍රියාවලිය සම්පූර්ණයෙන් කටේ ඉඳන් මොනවද? කක්ක වලින් එළියට එනකල්ම පුළුවන් වෙන්න ඕන වාට. තේනවද? නැත්තම් බෑ. වැඩේ බෑ. හරිද? එතෙන් එනකල්ම හොඳටම අර එන එන්සයිම් අරම ඔක්කොම මතක තියෙන්න ඕනේ. එන්න කොටස් වලින් කතා කරමු. හරි. එතන මුලින්ම මොකද කරන්නේ? කටෙන් කෑම කනවා. තේනවද? ඒතර ওই කෑම එකේ හිතන්නකෝ ප්‍රෝටීනයි, කාබෝහයිඩ්‍රේටයි, ලිපිඩයි ඔක්කොම වර්ග ටික තියෙනවා කියලා. තේනවද? ඔක්කොම වර්ග ටික තියෙනවා. ඒතර දැන් මොකද කරන්නේ? අපි කනවා. කාපු ගමන් මොකද කරන්නේ? කාපු ගමන් ගිලිනවද? අර ඉන්ටර්වල් එකේදී නම් එහෙම වෙනවනේ. ඉන්ටර්වල් එකේදී එහෙම අර කනකොට බිත්තරේ එහෙම මොකද වෙන්නේ? ආය හපන්නේ නැහනේ. ශනික එකෙක් මොකක් හරි ගන්න එක බිත්තරේ කෙලින්ම ආමාශයටම යවනවා. තේරෙනවද? හරි. ඒකට එහෙම වෙන්නේ නැහනේ සාමාන්‍යයෙන් කනකොට. හරිද? මොකද වෙන්නේ? ටික ටික තමයි ගන්නෙ. හරිද? එතකොට ටික ටික කනකොට මොකද වෙන්නේ? මුලින්ම ඔයා ආහාර හපනවා. එතකොට හපනකොට මොකද වෙන්නේ? ආහාරය යාන්ත්‍රික වශයෙන් කැඩෙනවානේ. පොඩි පොඩි කෑලි වලට කැඩෙනවා. හරිද? එතකොට කැඩිලා නිකන් මොනවද? නිකන් පාප්පයක් වගේ නිකන් ගුලියක් වගේ එකක් හැදෙනවා. කෑම ගුලියක් වගේ එකක්. තේරෙනවද? ඕක දිවත් ආධාරයෙන් අරගෙන මේකෙන් තමයි ගෙරෙන්නේ. හරිද? එතකොට කටේදිම කෑම දිරන්න පටන් ගන්නවා. හොඳට මතක තියාගන්න. මොනවද දිරන්න පටන් ගන්නෙ? කාබෝහයිඩ්‍රේට්. තේරෙනවද? එතකොට අපේ මොනවද? කටට එනවා කෙල. තේරෙනවද? ග්‍රන්ථි තුනක් තියෙනවා. ග්‍රන්ථි තුනෙන්ම කේටේ එනවා. කේටේ කෙල. එතකොට මේ කෙලවල තියෙනවා මොනවද? මෙන්න මෙයා කේට ඇමයිලේස්. එහෙම නැත්නම් අපි කියනවා ටයිලීන් කියලා. ටයිලීන් එන්සයිම් එක. උතර ඔය කේට ඇමයිලේස් වලින් මොකද කරන්නේ? අපේ ඇඟේ තියෙන පිටි ආහාර කාබෝහයිඩ්‍රේට් එහෙම නැත්නම් පිෂ්ඨය මොනවද කඩන්නේ? මොනවද කරන්නේ? මෝල්ටෝස් බවට කඩනවා. තේරෙනවද? මේ තියෙන මෙතන මේ දීලා තියෙනවා මේ පිෂ්ඨය මෝල්ටෝස් බවට කඩනවා කාගෙන්ද? කේට ඇමයිලේස් කියන කෙනාගෙන්. ඒතර එයා විතරයි උතන දිරන්නේ. තේරෙනවද? ඒ කියන්නේ කෑලි වලට කැඩෙන්නේ ප්‍රෝටීන ලිපිඩ වලට අරකට බයන මොකුත් වෙන්නේ නැහැ. තේරෙනවද? අරයා චුට්ට මොනවද? පිෂ්ඨය ටික පොඩ ඉදින් කෙලත් එක්ක මේ වෙලා ටික කැඩෙනවා. ඊට පස්සේ ඔය ගුලිය මොකද්ද? අර දිවේ මේකෙන් අපි ඔහම ගිලිනවනේ. කරලා ගිලිනවා. හරි. එතන ඔන්න යනවා මේක මොනවද? මෙහෙම පල්ලෙහාට වැටෙනවා. මෙතනින් පල්ලෙහාට. එතකොට මේ නහයත් සෙට් වෙන්නේ මෙතෙන්ටමයි. නහයෙන් එන මේ නලයයි මුඛ කුහරයෙන් එන නලයයි දෙකම එක තැනකදී සෙට් වෙනවා. එතන කියනවා අපි ග්‍රසනිකාව. ඒක පල්ලෙහාට ඇවිල්ලා ආයෙ දෙකට බෙදෙනවා මොනවද? එකක් යනවා හුලං යනවා ශ්වාසනාලයට. එකක් යනවා අන්න සෝත්‍රය කියලා. ඒක දිගේ තමයි කෑම යන්නේ. එතකොට දැන් කෑම එන ගුලිය එකපාරට මේකට ගියොත් එහෙම මොකටද? ශ්වාසනාලයට ගියොත් එහෙම හුස්ම හිර වෙලා මැරෙනවා. එහෙනම් මොකද තියෙනවා කෑල්ලක් මෙතන මොකද්ද? අපි ජීවහිකාව කියලා. එහෙනම් ඒතර අපි ජීවහිකාවේ මොකද ගන්නෙ? අර අපි ගිලිනකොටම කෑම එකක් ගිලිනකොටම මේ කෑල්ල ඇවිල්ලා මේ මෙතන මෙහෙම මේ කෑල්ල මෙහෙම මෙතෙන්ට තද වෙනවා මෙතෙන්ට. මේ පොඩි කෑල්ලක් තියෙන තොප්පියක් වගේ එකක්. ඒක මෙතෙන්ට ඇවිල්ලා මෙහෙම තද වෙනවා. තද වුණාම මේ මාර්ගේ වැහෙනවා. තේරෙනවද? ඒක අපි අර ගිලිනකොට වෙනවා ඒකට. තේරෙනවද? හරි. එතකොට මේක හොඳට කතන්දරේ වගේ මතක තියාගන්න. ඔන්න මම කනවා නේ. ඊට පස්සේ මෙයා මෙහෙම අන්න සූත්‍ර දිගේ පල්ලෙහාට යනවා. ඔන්න නේ අපි ජීවිකාව වැහුණා. දැන් යනවා පල්ලෙහාට. ඒ අතරේ මේ මොනවද? කිල වැඩ කර අර කාබෝහයිඩ්‍රේට් කඩනවා. කාටද? මෝල්ටෝස් බවට. අන්න එහෙම දරුවා අර කතන්දරේ වගේ මතක තියාගන්න. එතකොට මාර විදියට මාර ලස්සන මතක ඉන්නවා. හරිද?
හරි. එතකොට පිළිවෙලට අර කතාන්දරේ වගේ මත තියන්න. හරිද? හරි. දැන් මොකද වෙන්නේ? ඔන්න අපි ජීවිකාව වැහුණා. ආහාර ගුලිය එනවා. තේරෙනවද? ආහාර ගුලිය එනවා මොනවද? අන්න සූත්‍රයේ මුදුනට. දැන් මොකද වෙන්නේ? අන්න සූත්‍රයේ දැන් ඇකිලිච්ච නලයක්. ඕක දිගේ යවන්න ඕනේ. ඕක දිගේ පල්ලයට යන්නේ කොහොමද? දැන් හිර වෙනවනේ ඇකිලිලානේ තියෙන්නේ නලේ. එතකොට ඕක දිගේ යවන්න ඕනේ මේක. එතකොට ඕක කොහොමද කරන්නේ? ඕක කරන්නේ අන්න සූත්‍රයේ බිත්ති මගින්. තේරෙනවද? අර ඔයා වතුර රෙදි හොදද්දි දෙකලා තියෙනවද? ඔයා කරලත් ඇති. රෙදි හොදද්දි ඔය සරමක් දිග බෙඩ් ෂීට් එකක් වගේ එකක් හොදලා තේරෙනවද? අපි මිරිකනකොට මිරිකලා නිකන් අර ආතල් එකට වගේ එක කොනක ඉඳන් මෙහෙම ඇඟිලි දෙක තියලා බෙඩ් ෂීට් එකේ මෙහෙම එක කොනක ඉඳන් මෙහෙම තද කරලා මෙහෙම ඇදගෙන ගිහලා තියෙනවා. තේරෙනවද? එතකොට මොකද වෙන්නේ? අර වතුර හොඳට මිරිකලා යනවා දැනෙනව නේද? අතන ඒක නිකන් එන ආතල් වැඩක්. හරිද? මන්නම් කරලා තියෙනවා. හරිද? අර මේ මිරිකලා තව ටිකක් නේ වතුර ලොකුවට මිරිකලා නැති වෙලාවයි මෙහෙම නිකන් ඇඟිල්ල මෙහෙම අත තියලා ඔහොම ඇදගෙන යනවා. එතකොට අර හොඳට වතුර මිරිකිලා ඒක පැත්තකට යනවානේ. තේරෙනවද? අන්න ඒ වගේ එකක් තමයි මෙතන කරන්නේ අන්න සූත්‍රය. එයා මොකද කරන්නේ? අර ආහාර ගුලිය තියෙනවනේ. පිටිපස්සෙන් මොනවාද? අර ක්‍රමාංකුණ චලන කියලා මේකක් ඇති කරනවා. තේරෙනවද? පේශි ඇකිලෙනවා. පේශි ඇකිලි මොනවාද? අර මෙහෙම අර අතරයි යනවා වගේ අර ආහාර ගුලිය මෙහෙම පල්ලෙහැට මෙහෙම අඹරලා වගේ අරන් එනවා. තේරෙනවද? ඊට පස්සේ ඔය ආහාර ගුලිය එනවා මොකටද? මොනවාද? කොතෙන්ද? මේ ආමාශය කියන තැනට. තේරෙනවද? ඒතර ආමාශය කියන්නේ නිකන් මොකද්ද? මල්ලක් වගේ එකක්. තේරෙනවද? ආමාශය කියන්නේ මල්ලක් වගේ එකක්. ඒතර ඒ මල්ලේ හරිද? ඒ මල්ලේටත් මොනවද වෙන්නේ? අර ඒකේ පේශි වලටත් අර ක්‍රමාංකුණ චලන ඇති කරන්න පුළුවන්. තේරෙනවද? එයාලත් ඇඹරෙනවා මෙහෙම. පේශි ඇඹරි නිකන් අර මල්ල අර වොෂින් මැෂින් එකක් වගේ එහෙට මෙහෙම කරනවා පොඩ්ඩක්. තේරෙනවද? එහෙම කරනකොට මොකද වෙන්නේ? අර ආහාර කෑලි වලට කැඩිලා නිකන් පාප්පයක් වගේ එකක් බවට පත් වෙනවා. තේරෙනවද? හරි. ඒතර ඒකට අපි කියනවා මොකද්ද? ආමලසය කියලා. තේරෙනවද? ආමලසය කියලා. හරි. ඒතර ආමාශයෙන් එනවා මොනවද? වර්ග 3ක මේවා. තේරෙනවද? අපි ඒකට කියනවා ආමාශයක යුෂය. ඒ කියන්නේ ආමාශයෙන් ඇතුළට ශ්‍රාවය කරනවා මොනවද? ආමාශයක යුෂ කියලා එකක්. ඒතර ඒ ආමාශයක යුෂ වල තියෙනවා කවුද? HCl එහෙම නැත්නම් හයිඩ්‍රොක්ලෝරික් අම්ලයයි පෙප්සීනුයි ලදරු අංගය චූටි ළමයින්ගේ තියෙනවා මොනවද? රෙනින් කියලා එකකුයි. තේරෙනවද? මේ තුන. HCl පෙප්සින් රෙනින් කියන එන්සයිම් තුන තමයි මේ ආමාශයක යුෂයේ තියෙන්නේ. මේ මම ඇදලා තියෙනවා රූපය ඔක්කොම. තේරෙනවද? හරි. ඒතර මොනවද වෙන්නේ? එතකොට මේ පෙප්සින් එක HCl වලින් ලොකු දෙයක් වෙන්නේ නැහැ. HCl වලින් මොකද කරන්නේ? HCl වලින් මේ පෙප්සින් හරිද? පෙප්සින් එක අක්‍රීය විදිහට තමයි එන්නේ. හරිද? අක්‍රීය විදිහට එන්නේ. ඒවා ලොකුවට දැනගන්න ඕනේ නැහැ. මම හේතුව කියන්නම්. ඇයි මේ පෙප්සින් කියන දරුවෝ ප්‍රෝටීන දිරන එකක්. තේරෙනවද? ඒතර ආමාශය හැදිලා තින්නේ නේ අපේ ඇඟේ ගොඩක් view හැදිලා තින්නේ ප්‍රෝටීන වලින්. තේරෙනවද? ඒතර පෙප්සින් ආමාශයෙන් එනකොට ඒක හොඳට වැඩ කරනවා නම් එහෙම මොකද වෙන්නේ? ආමාශය දිරනවා. ඒතර ආමාශය තැන් හිල් එහෙම ඇති වෙනවා. එතකොට හරියනවද වැඩේ? හරියන්නේ නැහැ නේ. කන කෑම මෙහෙට යනවා. හරිද? ඒ හින්දා මොකද කරන්නේ? ඒ අක්‍රීය විදිහට තමයි එන්නේ. එනු වැඩ කරන්නේ නැහැ. හරිද? කෑම ළඟට එනකම්. තේරෙනවද? ඒතර වැඩ කරන්නේ නැතුව එන්නේ HCl වලින් මොකද කරන්නේ? ඌව වැඩ කරන තත්ත්වයටපත් කරනවා. එහෙම නැත්නම් සක්‍රීය කරනවා. ඇක්ටිව් කරනවා. ඊට පස්සේ තමයි ඔන්න ඒක මහන්සිලා වැඩ කරන්න පටන් අරන් මොකද කරන්නේ? හරිද? අනිත් ඒවුන්ට බලපෑමක් නැහැ. ප්‍රෝටීන කෑම වලට. තේරෙනවද? කෑම වල තිබ්බ ප්‍රෝටීන ටික කඩලා මොනවා බවටපත් කරනවද? පොලිපෙප්ටයිඩ්. ඒ කියන්නේ ප්‍රෝටීන වලට වඩා පොඩ්ඩක් ලොකු අඩු. ඒ කියන්නේ කුඩා සංයෝගයක් බවට පත් කරනවා පොලිපෙප්ටයිඩ් කියලා. තේරෙනවද? ඔන්න ඔය ටික විතරයි මතක තියෙන්නේ නැත්තේ. ඒ අතරේ අර කෙලත් එක්කනේ ඉන්නේ අපේනේ. ඒ කෙල වලින් තව දුරටත් මොනවද? මේවා මේ කාබෝහයිඩ්‍රේට් අර පිස්ටේ කෑම ටික ටික දිරව තමයි ඉන්නේ බඩේ. තේරෙනවද? මෙයාගෙන් කේටා මැලේස් ඉන්නේ නැහැ. ඒකත් ඔයා මතක තියාගන්න ඕනේ. තේරෙනවද? කේටේ උඩින් තමයි ඉන්නේ කියලා. හරිද? ඒතර ප්‍රෝටීන් මොනවාද? කාබෝහයිඩ්‍රේට්ත් යම් මොනවාද? මෝල්ටෝස් බවට කැඩෙනවා යම් තාක් දුරකට. ආමාශයේදී ප්‍රෝටීනත් මොකද වෙන්නේ? පොලිපෙප්ටයිඩ් බවට කැඩෙනවා. අනික් කටේට මොකුත් වෙන්නේ නැහැ. හරි. ඒතර ලදරුවන්ගේ තියෙනවා කියන්නේ රෙනින්. රෙනින් වලින් කරන්නේ මොකද්ද? ලදරුවන්ට කිරිනේ බොන්නේ. යාලා කිරිනේ බොන්නේ තනිකර. ඒ කිරි දිරන්න පුළුවන් වෙන නම් ඉස්සලා කැටි ගහන්න ඕනේ. ඒතර ඉස්සලා යා රෙනින් වලින් කරන්නේ මොකද්ද? කිරි කැටි ගස්සනවා. තේරෙනවද කතාව? ඕම් ඔය ටික විතරයි මොනවාද? ආමාශයේ වෙන්නේ. හරිද කතාව? ඊට පස්සේ ඔය සෙට් එක මොනවාද? දිරපු සෙට් එකයි කියන්නේ ප්‍රෝටීන පොලිපෙප්ටයිඩ් ටිකයි. තේරෙනවද? දැන් පොලිපෙප්ටයිඩ් ගොඩක් ඔක්කොම වගේ දිරලා තියෙන්නේ. අර පොලිපෙප්ටයිඩ් පත් වෙලා තියෙන්නේ. පොලිපෙප්ටයිඩයි අර මෝල්ටෝස් ටිකයි තව දිරලා නැති ඉතින් ප්‍රෝටීන ටිකක් එහෙම තියෙන්න පුළුවන්. තව කාබෝහයිඩ්‍රේට් ටිකක් තියෙන්න පුළුවන්. තව ඊටු ලිපිඩ අරවා මේ වනම්මන ටික ඊගාට යනවා මොනවාද? ආමාශයෙන් එළියේ අර කුඩා බඩවැල කියන කෑල්ලට. තේරෙනවද? හරි. ඒ ටික ඊගා වීඩියෝ එකකින් කතා කරමු.